දොම නයිතදෙස් අයිබෝන් කියල පිළිගන්න ඉතිං ඔයගොල්ලො බයිතු කරනය එහනත්තං ඉස්සරහට ජපාන්ටෙන්ට විල්ලා ගේමක් ගහගන්න හිතාගන්න ඉන්න අයට තමයි මේ විඩිග මං ඉතින් කියන්න කියල හිතුවේ මොක ති ගොලු දැන් ගොඩක් YouTube එක හරි ටික්ටොක එක හරි මොක්කද සෝශල් මීඩිය එක අපේ ලංකාදාය කරන වීඩියෝස්ස ගොල්ලු බලන්නවන ඉතිං මට දැනිච්චදේ මම ගුලොත් එක පොඩ්ඩක්ෂය කරගන්න ඕන කියලා හිතුවා ඉස්සරහට මොකද වෙන්න කෙනෙක කියන්නේ ඔයගොල්ලෝ ජපාන්ට ස්ටරන වීසක් එනවනම් ඉස්සරහට එකන 2027 තිහ අතර කාලය එනවනම් ඔයගොල්ලු මෙන්න මේ ගැන ගොඩාක් හිතන්ඩ ඔයකොල්ලන්ගේ අනාගතය පිළිබඳව මම දන්න හැ තම ඔය නීති කොහොම වෙනවා කවරු හදනවද මොකද ඇත්ත නත්ත කියෙනෙ ම දන්නේ නැහැ නමුත් මේ යන විදිහට ඔයකොල්ලන්ට ගොඩක් අමාරු වෙන තත්ත්වයක් තමයි මට නම් හිතෙන්නේ එකනේ අපි ඉස්තුරන්ට ඇවිල්ලා ගේමක් ගහගෙන අප ඉස්සර අයියලා ගහපු ගේම් තියන එකන අපිත් එහෙම තමයි ඒකන්නේ ඒ කාලෙ එහෙමයි දැම් මෙහෙමයි ඉතින් එක නිසා ගොඩක් ජපාන්ට ඇවිල්ලා ස්ටරන වීසකින් ජපාන්ට ඇවිල්ල ගොඩ යන්ඩ බලාගෙන ඉන්න කෙනෙකින් ඕන ඉතින් මම ඔයගොල ස්ටරන්ම ඉන්නඕන කියලක් නැහැ දැන් ඔයගොල දන්න SSW කියලා වෙනම වීස කටගරිය එකත්තියෙන ඉතින් ඒකින් ඔයගොලන්ට දැන් ඒක්සෑම් එක පාස් කල් ඔයගොල්ලො කෙලින්ම ජපාන්ට එන්න පුළුවන් හැකිය අවස්ථාවකට ඉතින් මම වනත් දැම්ම ට්‍රයි කරන මං අපහු ලංකාවට යනවදෝ කියනකත් මම දැන් කල්පනා කරමින් ඉන්නේ ඉතිං එහෙම කෙලිම ස්ටරන් ආවෙන් පස්සේ ගොල්ලු අනිවාරෙන් ගකුහි ගෙවන්න ඕන ගැන ස්කෝල්ට ගෙවන පාස් පිසෙක් ගෙවන්න ඕන ඉට පස ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවල් කුලිය ඉටපස අපට බයිතුක කම්බුන්න අපි බයිතුවක් හොයාගන්න කට්ටක් කන්න ඕන පස වෙන තැන්වලට යන්න ඕනේ බයිතකක් ගහන්න එතකොට ඔයගොල් ඒ විදිහට ආවොත් දැන් මේ නීති තදකොරොත් ඔයාව කොහෙන්වත් ඔයාට තව බයිතකක් ගහගන්න බැරි වෙන මට්ටමකට ජපානයට හැදුනොත් වෙන්නේ ගොඩාක් අමාරුයි ඒ කියන්නේ මේක මං වාට කියන්නේ 2027 ජපාන්ටනවා කියන්න ස්ටරන් කෙනෙක් හැටියට ඔයා ඒකෙන් ස්ටරන් කෙනෙක්කාවොත් වාට ජපානය අවම ජපාන් පාසලි කවුරුද් දෙකක් ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ඔයා තව ඉස්කෝලක අපි කියනවා නිපුණතා ස්කෝල් තියෙන වොකේෂනල් ස්කූල් කියල කියන් ඒකින් වාර්ත අවරුත් දෙකක් ජපන් ඉගෙන ගන්න පුළුවන් ඔගොල්ලො කැමති ශ්‍රේෂ්ත්‍රයක ඒ ඉගෙන ගන්න ශ්‍රේෂ්ත්‍රයට කලින් මතකතියාගන්න ඔයාට ඒ කැටගරියෙන් වීස හම් බෙනවද කියන එකත් මතක තියාගන්න ඉතින් මොකද මමත් කලින් ආස කරපු විෂයක් තිබ්බ ඉතින් මං ඒ ස්කෝලෙකට යන්න try කරා ඊට පස්සේ මට දැනගන්න හම්බුණා ඒ ස්කෝල වලින් අපිට වීස හම්බෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ උදාහරණයක් දැන් මොඩලින් හරි ඇඳුම් විලාසිතා හරි කරන කෙනෙක්ට ලංකාවේ කරපු කෙනෙක්ට ආසාවක් තියෙන කෙනෙකුට ජපානි ස්කෝලයකට ගිහිල්ලා ඒ ස්කෝලේ අවුට් වුණාන් පස්සේ ඔයාට ඒකෙන්ම රස්සා හම්බෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මට ඒ chance එක මම ඉගෙන ගන්න ආසාව තිබ්බ රස්සාව මට කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි එතකොට වෙන වෙන දේවල් වලට අපි ඉගෙන ගන්න පෙළඹෙනවා. එතකොට ඉතින් ඔය අවුරුදු ඉස්කෝලේ නිහොංගු ගක්ව අවුරුදු 2යි සෙම්මොං ගක්ව අවුරුදු 2යි එහෙම නැත්නම් ඔය දෛගක්කුකට යනවා අවුරුදු 4යි. මේ අවුරුදු 4යි. ඒ කියන්නේ දෛගක්කු 4යි සෙම්මොං අවුරුදු 2යිනේ. එතකොට අවුරුදු 6ක් ඔයා ඉස්කෝලේටම ඔයාගේ වයසත් එක්ක නාකි වෙනවා. ඇත්ත කතාව ඒකනේ. එතකොට ඒ අවුරුදු 6ට SSW හරහා ජපාන්ට ලක්ෂ ගණන් කට්ටිය එනවා. හරිද? එතකොට එහෙම ආවෙන් පස්සේ ඔයා අවුරුදු 6ක් ඉගෙනගෙන අවුට් වෙනවා කියන්නකෝ ඒ ස්කෝලෙන්. ඒ ස්කෝලෙන් අවුට් වෙද්දි ඔයාට ඒ ජොබ් එක ඉගෙන ගත්ත ජොබ් එකට ඔයාට යන්න බැරි වුණොත් ඔයාව අන්න එතනදී ඔයාට හිර වෙනවා. ඉතින් මම මේක මේ අවුරුදු ඔයාගේ හොඳට අවුරුදු 6ක් 7ක් ගැන කලින් කල්පනා කරලා තමයි ඉතින් මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුනේ. ඉතින් ඒක නිසා එතකොට එහෙම වෙද්දි ඔයාලට ගොඩක් ඔයාගේ ටාගට් වලට ඔයාලට යන්න බැරි වෙයි. ඔයාව හිර වෙයි. ඉතින් ඒක නිසා මම කියන්නේ දැන් ජපාන්ට ඇවිල්ලා කෙලින්ම ජොබ් එකට එන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා SSW හරහා. දැන් මමත් ඒක try කරන්න ගිහලා මම පොඩ්ඩක් හිතන් ඉන්න මොකද අපි කරන රස්සාවෙන් අපට ඒ ජොබ් හම්බෙන්නේ නැහැ. එතකොට අපිව කවුරුත් ඒ හොටෙල් වලින් හරි රෙස්ටෝරන්ට් එකකින් හරි මෝටර් මෙකැනික් කරන තැනකින් හරි අපිව ගන්නෙ නැහැ. මොකද අපිව දාලා තියෙන්නේ all roundersලා හැටියට. මරුචිත් ස්ටාෆ් කියලා කියන්නේ. කියන්නේ හැම දෙයකටම පොඩ්ඩක් හරි හෙල්ප් එකක් දෙන්න පුළුවන් කට්ටියව තමයි ගන්න. එතකොට ජපානයේ ඉස්සරහට ඒ නීති නැතිව ගියොත් අපිව කවුරුත් ඒ කම්පැනි වලින් අපිව ගන්නෙ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒක පාඩු ඊටරිය ජප් එකට වැඩිපුර පඩියක් දීලා ගන්න එක තමයි
වඩාත් වැටින්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඔය වගේ තත්ත්වයක් ඉන්න තියෙන තව අවුරුදු 2030 විතර වගේ කිට්ටු වෙද්දි ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් ඉතින් ඔයගොල්ලෝ ඔලුවට දාගෙන ජපාන් ඉගෙනගෙන ජපානට එන්න කිසි ප්‍රශ්න ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් වෙන්නත් පුළුවන් SSW හරහාත් එන්න පුළුවන් SSW හරහා આવොත් තියෙන එක දෙයක් තමයි ඔලුවට බරක් නැහැ කිසි නිදහසක් නැහැ එතකොට කෙලින්ම ආවා ජොබ් එක කරා ගෙදර ගියා නිදිය ගත්තා නැගිට ජොබ් එක කරා නිදිය ගත්තා අපි ස්ටුඩන්ට් කෙනෙක් ආවෙන් පස්සේ ගෙවල් කුලි වතුර බිල් ලයිට් බිල් ගෑස් බිල් බයිතු එක ඊට පස්සේ ගෙව මේ ඊළඟ නිහොන් ගෝවක්කුර සෙම්මොන් එකට යද්දී ඒකට වෙනවා අපි පාඩම් කරන්න ඕනේ. එතකොට දැන් N2 ඉල්ලයි ඒ ඔයගොල්ලෝ එන කාලේට N1 අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා නීති එනවා. ඉතින් N2 අනිවාර්යෙන් ඕනේ කියලා නීති එයි. එහෙම වුණාන් පස්සේ ගොඩාක් අමාරු වෙයි. ඉතින් ස්ටුඩන්ට් ඇවිල්ලා පොඩ්ඩක් ගේමක් ගහගන්න. ඉතින් ඊට කලින් ඉතින් මං කිව්ව එකයි හොඳ විදිහක් තියෙනවා නම් ඔයගොල්ලෝ ගොඩාක් ඔයගොල්ලන්ගේ අනාගතේ කල්පනා කරලා බලලා ජපාන්ට එන්න අනිවාර්යෙන් අවස්ථාව ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් හැමෝටම ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන හැම ඒ දේවල් එලෙසින්ම ඉෂ්ට වෙන්න කියලා මං අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ජපාන් ඉගෙන ගන්න. මම හැමදාම කියනවා වගේ ඔයාගේ නම කතකනා වලින් නම ලියන්න පුරුදු වෙන්න. මොකද ඒක ඔයාලට ගොඩක් පහසු වෙනවා ජපාන් අයට. ඔයා බැංකුවකට ගිහිල්ලා account එකක් හරි හදාගන්න හරි එහෙම නැත්නම් ඔයා නගර ශාලාවකට අපි කියනවා ශියක්ෂෝ කියලා එහෙම නැත්නම් යකුබා හරි මොකක් හරි එකක් කියනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාට දී ගන්න ඔයාගේ නම අනිවාර්යෙන් ෆුල් නේම් එක ඔයා ලියන්න ඕනේ. ඉතින් එතකොට ඒ හින්දා ඔයා අනිවාර්යෙන් ඔයාගේ නම කතකනා වලින් ලියන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයා කතා කරන්න ජපාන් කතා කරන්න පුළුවන් වෙලා ජපාන්ට එන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.